බලන්න. හරිම පුදුමයි. ඇයි මේ තරම් පාළු වෙලා? කවුරුවත්ම නැද්ද? මං හිතන්නේ ඔබතුමාට තියෙන ගෞරවය නිසායි. හරිම අමුතුයිනේ. මේ ගමේ මිනිස්සු මට ගෞරව කරන විදිය. මට එහෙම හිතෙන්නේ නෑ උතුමාණනි. අපිට මෙහෙ එන්න තිබුණේ සෙබළුත් එක්කයි. මොකද ඔයා බය වෙලා? මේක මගේ රාජධානිය. ඉතින් බය වෙන්න දෙයක් නෑ. මොකද නෑ. අපි යමු. අනේ මට මුත් කරන්න එපා. මම හරි අහිංසකයි. මෙතනින් හැංගෙනවා මෝඩයෝ. අයිබෝන්. රොබින් ඉන්නවා. එනවා යන්න. ස්තුතියි ඔයාලට. ඔයා නම් වීරයෙක්. ඔයා අපිව බේරුවා. මේ වීරයෙක් වෙන එක නම් හරිම ෂෝක්. රොබින් මේ මුළු රාජධානියම එන්නේ ඒ නම. ඒ මදිවට යාට තෑගිත් ලැබෙනවා. මේකයි එයාගේ කණ්ඩායමයි අර හොරු ටික එලවල දැම්මනේ. ඉතින් මොකද? මට මොනවත් බැරිද? මට පුළුවන් ඔය වගේ දේවල් ඔයිට වඩා ගොඩක් හොඳට කරන්න. ඔයා ඒක දැනගෙන ඉන්නවා මෝඩ කම්මැලියා. හෙට මම තනියම ගිහින් ඒ දාමරිකයන්ට අභියෝග කරලා එයාලව කොහොම හරි අල්ලගෙන එනවා. ඒත් උතුමාණනි ඒක හරිම පිස්සු වැඩක්. කොහොමටවත් නෑ. මං කියන විදිහට මේ වැඩේ කරන්න ඔයා ඒ හොරු ටික කැමති කරව ගන්න ඕනේ. ඒකට ලැබෙනවා තෑග්ගක්. එතකොට හෙට මම තමයි මේ රාජධානියේ වීරයා වෙන්නේ. රොබින් හුඩ් නෙවෙයි. ගමේ මිනිස්සු හැමෝම මට ගෞරව කරයි. ඒක විශ්වාසයි. දැන් ඉතින් යනවා. කොමේ දාමරිකයෝ කොහෙන්න බලන්න. ඉන්න තැනකින් එළියට එන්න. ඔයාලට පොඩි යෝජනාවක් තියෙනවා. අයියෝ මෙයාලව කොහෙන් හොයාගන්නද දැන්? ඉතින් ෂෙරිෆ් ඔයා අපිව හෙව්වේ මොකද? මොනවද ඔයාලට ඕනේ? ජෝන් කුමාරයාට ඕනේ ඔයාලව හෙට අත්අඩංගුවට ගන්න. අපිට උගුලක් කටවන්නද හදන්නේ? ඔව් ඒත් ඒක කරන්නේ රොබින් මෝඩේ කරන්න විතරයි. ඒකට ලොකු තෑග්ගක් ලැබෙනවා. කොච්චර ලොකුද? ගොඩක් ලොකු තෑග්ගක්. ඒකට අත්තිකාරමක් ඕනේ. අද රැට උල්පත ළඟ තියෙන ලොකු ඕක් ගහ ළඟින් ඒව තියලා යන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපි හෙට උදේ ගම්මානට එන්නේ. තේරුණානේ? බොරුවක් එහෙම කරන්න හදන්න එපා. ඒයි මම මේකෙන් ලෙහලා දාලා යන්න. ඒයි! මට නම් මේක කරන්න බෑ. ඇත්තටම කොහොමද ඔයා හරියට ඉලක්කෙටම විදින්නේ? ඔයාට ඒක කරන්න පුළුවන්. උත්සාහ කරන්න. අනේ මට බෑ. තවත් මේක කරන්න බෑ. මෙන්න මේ මලෙන් ඔයාට වාසනාව ලැබෙයි. කවදාවත් ඔයාට ඉලක්කය වර්ධින්නේ නැහැ. ඇත්තටම පුළුවන් ද ඒකට එහෙම දෙයක් කරන්න? ඔයාට විශ්වාසද? විශ්වාස කරන්නකෝ. ඔයා කියපු විදිහට මේක හරි ගියා රොබින්. බලන්න මං හොයාගත්ත දේ. ඔයා උතන ඉන්නවද? මාව ලියලා දාන්න අමතු කරාද? අනේ මාව දාලා යන්න එපා. ඇයි අදහස වෙනස් කරගත්තද? ඔයා මාව නිදාස් කරේ නැත්නම් අර උල්පත ළඟ තියෙන ඕක් ගහ ළඟට මම කොහොමද අද රන්කාසි ගෙනල්ලා දෙන්නේ? හෙට ගමේදී කුමාරයා ඔයාලව අත්අඩංගුවට ගන්නවට අකමැතිද? එහෙම කරන්නේ රොබින්ට වඩා වීරයෙක් වෙන්නයි. ඒක කරගන්න බැරි වුණොත් හොඳටම තරහයයි. එහෙම වුණොත් මටයි දඩුවම් ලැබෙන්නේ. ඕ මේ හොරු ටික අපි ජෝන් කුමාරයාට කොහොමටවත් මේ වැඩේ කරන්න ඉඩ දීලා ඉන්නේ නෑ නේද රොබින්? බය වෙන්න එපා. බලන්නකෝ මේ සැලැස්ම. ඉස්සෙල්ලාම ස්තුතියි. දුෂ්ට දාමරිකයෝ මේ සාමයෙන් තියෙන රාජ්‍ය අතහැරලා දැම්මෝ මෙහෙන් යනවා. එහෙම නැති වුණොත් ඔයාලට මගෙන් නම් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. හොඳයි. ඔව් ඒක හරියටම හරි. මං ගිහින් මේ අත්තිකර මුදල් ඒගොල්ලන්ට දීලා එන්නද? යටත් වෙනවා දුෂ්ට දාමරිකයෝ. ඒක තමයි සංඥාව. අයියෝ මම ආයෙත් නම් මේ ඒගොල්ලන්ට කොහොමදවත් අහුවෙන්නේ නැහැ. ඒ මදුවට තාමත් මේ කොටේ මෙතනනේ.
අර හොරු තුන් දෙනාට වැඩිය මේ රන්කාසි වලින් ගමේ අයට නම් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් වෙයි. හෙට එහෙනම් ඉතින් ජෝන් කුමාරයාට ගොඩක් වෙලා බලන් ඉන්න වෙයි. මොකද රන්කාසි නැතුව අර හොරු ටික එන්නේ නෑනේ. එතකොට මේ මූණ ටිකක් බලාගන්න තිබුණා. ඔව් ඔයාට ඒක නම් මගේ අරන එකක් නෑ. මන්නම් කියන්නේ මේ සල්ලි ටික අපි අරගෙන අත්අඩංගුවට පත් වෙනවා කියන්නේ බොරු වැඩක් නේද? මෝඩයෝ අපි මේ ලංකාසි ටික අරගෙන මෙහෙම පැනලා යනවා. තේරෙන්නේ නැද්ද? එතකොට කාටවත් බෑ අපි අත්අඩංගුවට ගන්න. ඊට පස්සේ අපි පෝසත් වෙනවා. මොනවා? ගමනවා ගල් මේ කපටි ජෝන් කුමාරයා අපිව මෝඩයට අන්දලාද කොහෙද? බලන්න ජෝන් කුමාරයාගේ ජයග්‍රහණය පෙන්වන්න මාලිගාව හැමෝම ගෙනල්ලා. එයාලා තනියට මැරියෙන්වත් අරගෙන ඇවිල්ලා වගේනේ. අන්න අරගොල්ලෝ ඇවිල්ලා. මොනවා වුණත් ඒගොල්ලෝ ඇවිල්ලා. මම මේක තනියම බලා ගන්නම්. ඔයාලා කවුරුත් මේකට අත දාන්න එන්න ඕනේ නැහැ. තේරුණානේ? යටත් වෙනවා දුෂ්ට දාමරිකයෝ. ඒත් සැලස්මේ මෙහෙම දෙයක් තිබුණේ නැහනේ. ඔයා මොනවා හරි වැරදියට තේරුම් අරගෙන තියෙනවා. අපිට ලංකාසි වෙනුවට ගල් දුන්නට මේක තමයි දඬුවම. ගල් ඒත් මාලිගාවේ ඕන තරම් රන්කාසි තියෙනවා. කරදර වෙන්න එපා මම ඒව ලෑස්ති කරන්නම්. ඔයාලා ඉල්ලන ඕනම ගාණක් ගෙවන්නම්. අපි යමු. ප්‍රශ්නයක් නෑ ෂෙරිෆ්. හැම දෙයක්ම හොඳ විදියට සිද්ධ වෙයි. මේ තත්ත්වය මට පාලනය කරගන්න පුළුවන්. මේ බලන්න මම මොනවද හොයාගත්තේ කියලා. මං හිතන්නේ අද මට වාසනාවන්ත දවසක්. එපා ඒක මගේ වාසනාවන්ත මල. ඕක දීලා යනවා. අයියෝ මේ රොබින් ආයෙත් ඔයාලට මාව පැහැරගෙන යන්න නම් බැරි වෙයි. මොකද මේ රොබින් මෙතන වීරක්‍රියාවක් කරන්නයි හදන්නේ. එයාව නිදහස් කළොත් ඔයගලන්ට යන්න ඔයා පුළුවන්. මොකටද බොරුවට කෑ ගහන්නේ? මේක ඔයාට අදාළ දෙයක් නෙවෙයි. ඔව් එයා කියපු දේ අවුරනේ. මේක ඔයාට අයිති ප්‍රශ්නයක් නෙවෙයි. යලම යන්න මෙතන. ෂෙරිෆ් රොබින් වයි යාගේ කට්ටියව යත්තඩොංගුවට ගන්නවා. මං කිව්වේ මම මේ හොරු ටික හිර කූඩුවට දාලා එනකන් කියලයි. රොබින් අත්අඩංගුවට ගන්නවා. ඒයි අන්තිමට අර කරදරකාර රොබින් නම් ආපහු ගියා. අපි මොකද්ද කිව්වේ? අපිට පුළුවන් මේක කතා කරලා විසඳ ගන්න. මගේ පෙට්ටගම රන්කාසි වලින් පිරීලා. ඔයාලට පුළුවන් බලා ගන්න. ජෝන් කුමාරයා අර හොරුන්ට රන්කාසි දෙනකන් අපි බලන් ඉන්නවද? දාමරිකයන්ට ඕනේ රන්කාසි. එයාලා ඒව තියනොද බලලා ආපහු එයි. අපි යාලා එනකම් මග රැකලා ඉඳලා ජෝන් කුමාරයාව බේරගමු. රන්කාසි ටික අරගෙන මාව ආපහු ගම්මානයට එක්ක යන්න. ඊළඟට අපි කතා කරගත්ත විදියට වැඩේ කරමු. මේක ඇතුලේ තියෙන්නේ කළු ගල් විතරයි. මොනවා? නෑ මේකත් රොබින්ගේ කූට උපායක් තමයි. කොහොමද යාළුවනේ? ඔයාලට රන්කාසි ඕනද? ඕන්නම් ඇවිත් ගන්න. රොබින් මට දීපු වාසනාවන්ත මල අර හොරා අරගෙන ගියා. දුක් වෙන්න එපා. ඒක අපව වාට ගෙනත් එයි. ඒත් අපින් එයාට උදව් ඕනේ. අපි ආව බේරගත්තා. ඒ වුණත් කවුද මාව බේරගන්න කිව්වේ? කතා කරා ඇති. මේ කරුවලේ මෙලෝඩියක් පේන්නේ. දැන් තමයි ඔයාලට අයිති තැනට ආවේ. ඒ කියන්නේ අපිට අපේ සල්ලි හම්බෙනවද? ඈ? උදේ කෑමයි ඇඳයි ලැබෙයි. දැන් ඉතින් ජෝන් කුමාරයා ගැන බලන්න වෙලාව. ජෝන් කුමාරයාව නම් හොයාගන්න බැරි වුණා. ඒත් අර දාමරිකයෝ ටිකයි මේ ලියවිල්ලයි අපි හොයාගත්තා. ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ මොනවද සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මැරියන් මං ඔයාගේ මල ගෙනාවා. සමාවෙන්න. ඒකේ පෙති 3ක්ම මගදී වැටිලා. ස්තුතියි. ඔයා තමයි මගේ වීරයා. ඒ අන්න ෂෙරීෆ් එනවා. ඔතමානනි ඔබතුමා හොඳින් නේද? මගේ කුමරුනි
මොකද්ද? වචනයක්වත් කතා කරන්න එපා. මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා අපේ ෂෙරිෆ්ට. මගේ උපදෙස් සහ සැලැස්මට අනුව අර හොරු තුන්දෙනාව අල්ලලා හිර කුඩුවට දැම්මට. ඔයාලා දැන් ආරක්ෂිතයි. ඒ දාමරික එක තිබිච්ච ගනුදෙනු ගමේ මිනිස්සු දැනගන්නවට වැඩිය මේවා මෙහෙම වෙච්ච එක හොඳයි. හැබැයි ඉතින් වීරයෙක් කියලා පෙන්වන්න හදන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම මම මේ ගමේ අයට මුදල් ත්‍යාග පිරිනමනවා. එයාලගෙන් මේ මෙහෙයුමට ලැබුණ සහයෝගයට. අන්තිමට එයා ජනප්‍රිය වෙන්න ක්‍රමයක් හොයාගත්තා.